මේ අපේ කම්පැනි දැන් කිම්ජ ටවුන් එකට යන්නේ සිත්තමකට ගිහිල්ලා කාලා මාසෙකට විතර හරියන බඩු තරන් එන්න යන්නේ. මායි සුදිල් බුද්ධික අපි තුන් දෙනා තමයි යන්නේ. අපි තුන් දෙනා කම්පැනිට ආවෙත් එකට. මෙතන බස් වලට ඉස්සරහා තියෙනවා. එතන යනකම් යන්න ඕනි පයින්. සාමාන්‍ය කිලෝමීටරයකට කිට්ටුව වගේ තියෙනවා පයින් යන්න. දැන් මේ සීත කාලේ ඉවරලා අස්නේ කාලේ මේ දවස්වල යන්න. මේ දවස්වල වගා කරපු වගේ. දැන් කරල් මිරිස් කරල් ඕවනමන දැන් හැදීගෙන යන කාලේ මෙතන රටකජු මේ දාලා තියෙනවා. මෙන්න මිරිස් කොරියා මිරිස් මේ වගේ සුපිරියර්ම කරල් හැදිලා තියෙන්නේ. ලංකාවේ වගේ බලු වැටයෝ ටිකක් ඉන්නවා. අලුතෙන් චූටි පැටව දෙන්නෙකුත් ගෙනලා දාලා ලොකු උන් දෙන්න ඉස්සර ගියා හිටියා. චූටි පැටව උන් දෙන්න. අපි යන්න යන බස් එක තමයි අර ආපහු දැන් ඔක ගිහිල්ලා උඩහට ගිහිල්ලා ආපහු හරවගෙන එන්නේ. ඒ බස් එකේ තමයි යන්න යන්නේ. මේ පැත්තේ කුඹුරා එහා පැත්තේ උණ පඳුරු යාය තියෙනවා. මේ හරියට මොනවා හරි හිටවලා තියෙන්නේ. එකපාරක් හිටවලා තිබ්බ සෝයා කපලා ඉවරලා දැන් ආයෙ පහ හිටවලා වගේ. මෙතන මේ උචේ කුක්කයක් තියෙනවා. පෝස්ට් ඔෆිස් එක. අද ඉරිත දවස ඒත් වැඩ වගේ අදත්. චිකිචා කෙනෙක් යරයන් පාර්සල් එන්නේ. එකම වගේ පාර්සල් ටික. ඉතින් සාමාන්‍ය අපේ පාර්සල් නම් බාර ගන්න නන්නේ. සමහරවිට වෙන මොකක් හරි වැඩක් වගේ. අපි ඉතින් මේ ඉන්නේ ගම්මානක පට්ට ලස්සන බුදු ආය බස් වලට එකලා ඉන්නේ. ලංකාවේ දුගන්නන කියෝතන් කාද කියලා එහෙම කියෝතන් කාද නැහැ. මේ මේකත් තියෙන්නේ අපේ බැංකු කාඩ් එකම තමයි තියෙන්නේ. මේ බැංකු කාඩ් එක බස් එකේ තියෙනවා ස්කෑන් එක. ඒකට අල්ලන්න තියෙන්නේ. ඔන්න උඩහට කියපු බස් එක ආයෙත් එනවා. 감사합니다. මෙන්න මේකේ තමයි ස්කෑන් කරන්නේ. 네, 중요해요. 아, 중요. වෙගු කොල්ල දෙන්නේ. එයාලා ඒ වෙලාවේ නැගලා කිව්වේ තූමියොන් කියලා. තූමියොන් කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් කියලා. එක්කෙනෙක් එක යාළුවෙක් කාඩ් එක ඇල්ලුවා දෙපාරක්. එතකොට අර දෙන්නෙකුට දෙන්නෙක් යන හින්දා කාඩ් එක දෙපාරක් හරි ස්කෑන් එකට ඇල්ලුවනවා. හරි එතකොට දෙපාර සල්ලි කැපෙනවා. එතකොට ඒ දෙන්නට සල්ලි ගෙවෙනවා. අපි මේ ගම්මානයක් මැදින් තමයි යන්නේ ටවුන් එකට. එතකොට කුඹුරු යායවල් සෙට් වෙනවා. තව වැඩ කරන කම්පැනි සෙට් වෙනවා. මේ ඔය පිදුරු රෝල් තමයි ඔය පෙවුනේ රෝල් කුඹුරු යායවල් මැදින්ම තමයි තනි කර යන්නේ. ඊට පස්සේ හරක් ඔය කෘෂිකර්මාන්තයේ පැත්තෙන් එනවනම් හරක් ගොවිතැන් කරන ඒ කෘෂිකර්ම සත්තු ඇති කරන ඒ පැත්තෙන් හරක් ගොවිපලක් තියෙනවා. කොරියාවේ බස් වල තියෙන විශේෂත්වය තමයි එක්කෙනෙක් හිටියත් ඒ ගමන යන්නේ නැත්නම් සමහර ලංකාවේ වගේ න එක්කෙනෙක් හිටියොත් එයා ඉන්න තැනට ගියා නැවතුවා වාහනේ ආපහු නවත්තගත්ත ගෙදර ගියානේ. අපි තුන් දෙනයි ඒ උක්ල දෙන්නේ. තව කොරි කෙල්ලෙක් ඉන්නවා. කොරි කෙල්ලයි අපි පස් දෙනා විතරයි බස් එකටම. Saan John paso ito John no? Padaso. ඒ ඩ්‍රයිවර් අතින් කිව්වේ හිව්බේ චොන්හා පදස්සෝ කියලා. ඒ කියන්නේ මගේ ෆෝන් එකේ බැටරි තිබ්බේ නැහැ. මම ඒකින්ද මේ ඩ්‍රයිවර්ට දුන්නා ෆෝන් එක චාර්ජර් එකට ගන්න කියලා. ඊට පස්සේ ඌ කෝල් එක හිටියේ මම ෆෝන් එක ගන්න කිව්පෙලා. ඒක නිසා මම කිව්වා මේ ෆෝන් එක ගත්තා කියලා. ඌ දන්නේ නැහැ මම ගත්තා කියලා. ඌ අත ගෑ මම බහින්න යනකොට ඌ ෆෝන් එක පොඩ්ඩ කොහෙද කියලා අත ගෑ බලන්න. මේක තමයි කිම්ජේ පොළ. ලංකාවේ වගේ දවසක් කියලා නෑ. හැමදාම තියෙනවා. ඉරිදට ටිකක් කඩ වහලා තියෙන වැඩි හරිය. අනිත් දවස් 6ෙම හැමදාම මැරලා තියෙනවා.
අද නම් ටිකක් වැඩි හරියක්ම වගේ වහලා තියෙන. ප්ලාස්ටික් බඩු වැඩි හරියක්ම තියෙන එළවලු. ප්ලාස්ටික් බඩු මේ පාරේ පොළෙම ගෑල්ලා. මේ සම්පූර්ණ ප්‍රධාන පාරයි. අර අතුරු පාරේ විතරයි පොළ තියෙන්නේ. බේකුක් සරම්ට වැඩිය මේකෙන් ගන්න දෙන්නේ මේ කොරියර් සෙට් එක තමයි මම ගන්න දෙන්නේ. එහෙමත් කඩයක් දෙයක් තමයි දැරලා තියෙන්නේ. වහිනවට අවුඩ උඩින් ගාඩ් කරලා මේ සපත්තු කඩයක් තියෙනවා. ටවුන් එකෙත් ගොඩක් කඩවල් වහලා තියෙනවා. අල්ල වන්තිල් මම කාට කරන කල්ලක් කරලා කියනවා. මූ තමයි කාට කාරේ කියලා. පළතුරු කඩ. උතරනේ මිස් වෙතින්නේ. යාගුක් එකක් තියෙනවා. යා කියන්නේ බෙහෙත්, යාගුක් කියන්නේ ෆාමසිය. තාමත් කලර් ලයිට් එක නැවතුන්නේ නැහැ වාහන යන එක කලර් ලයිට් එක නිසා. නැවතුන ගමන් පාර පායන මොකද කොරියාවේ විනය අංක 1. ඇවතරගේ මම වීඩියෝ එන්නේ බල වගේම පාර ගන්න. කාපට් මේ තියෙන කොරියාවේ ඉස්කෝලේ. කාපට් මම වාගෙන මජා. කාපට් ඉබෙන මම වාගෙන මොකද මොකක් හරි ඉරිදා වුණාතර ළමයි ඇවිල්ලා ඉන්නවා මේ අපේ ලංකාවේ ප්‍රතිදාට එක උත්සව තියෙන්නේ ඒක පෙන්නේ කාලේ බිරෝද එහෙම දැන් මොකද කියන්නේ දැන් මොකද කියන්නේ මොකද කාර් එකක් වෙන්නේ පිස්සුද මේක ඇතිස්වාරේ නැහැ ඉතින් කොහොමද මේ දින බයි ඉන්නේ ඉල්ලා යමයි කිව්වා මෙහෙන් ගියා මෙහෙන් ගියා ඕපාරේ තියෙනවා මේ තියෙන ග්‍රවුන්ඩ් එක බා ඔව් ඉස්කෝලේ ඉවරනත් එක්කම ග්‍රවුන්ඩ් එක තියෙනවා. ග්‍රවුන්ඩ් එක ත්‍රිලේ. අර හදිපත්. ලංකාවේ කොල්ලෝ ඉන්නවද? ලංකාවේ කොල්ලෝ නැහැ කොරියන් පොඩ්ඩෝ ටිකක් ඉන්නේ. අපිට මොකද දුන්නා ඔය කියලා ආව හරවනවා. මොස්තරලා. අර බල්ලෙක් කොහෙද ඉන්නවද? ඉන්නේ බල්ල. ජීමාලුත් පාරා තුනේ වගේ. මේ පාරේ ගියා. ගුම්බල්ලෙක්ගෙන් යව කොරියෙක්ගෙන් මේ නංගවත් උපු නැහැ. ඊට අපි ළඟටම ගිහින් ආපු හැදලා ඔය පාර හේයට ගිහිල්ලා ආපු මෙහෙත් ගිහිල්ලා ආපු මෙහෙ ගියා බා. ඒක ඒදා පාරක් නේ. උක්ක කන්නේ දුනොත් අපි මෙතන තමයි ඉතින් අපි එන්නේ. අඩුවේ. අපි එදා අර ලංකාවේ අයියා කෙනෙක් හිටියේ මේකේ නේද? වෙන මොකුත් නෑ මේ ගන්න නේද? වීඩියෝ එකක් දාන්න පුළුවන්. දැන් මේ හොඳයි බා. මේකේ. ඒතොර නේද පේන් කඩෙත් එක්ක මොනවද බෝල් සෝල් බීර් එකක් ගන්න. ගන්න. ඒ මම ඉස්සරහට ඔබත් ඉස්සරහට. මම මෙතනින් මාත් ඒ ෆෑන් එක කරලා අතෙන් යන්න. ෆෑන් එක ගෙන්න මොලකට. අතෙන් යන්න. බුද්ධික මෙතන ඉස්සරහට. වෙන දවස්වලට මේක මේ අපි මුලින්ම ආපු දවස්වල ලංකාවේ කෙනෙක් වැඩ කරා. ඊට පස්සේ ලංකාවේ අක්ක කෙනෙකුත් වැඩ කරා. දැන් නම් කවුරුත් නැහැ. අද ඉරිදා හින්දා ඉන්නේ. නැත්නම් හවස වෙනකොට එවි කාර්ය බහුල වෙනකොට කෑමට කලින් බියර් දෙකක් ගෙනල්ලා තිබ්බා. බියර් දෙකයි සෝජුවයි. බත් කප් එකක් දෙනවා නේද? බත් කප් එකක් දෙන්න. ඒ බත් කප් දෙකයි දීලා මම උඹනේ ඒක ගන්නෑ. එකකට හම්බෙන්නේ මට හම්බෙන්නේ තේ. ඔයාලට හම්බෙන්නේ. ආරක බත් අතුරනේ දාන්නේ. හිජන් කුක් දෙකකුයි සම්ගිය තන්න එකකුයි තමයි ඕඩර් කරේ. ඒකට ඒ අර ඕඩර් කරලා ඒක හැදෙන්න වෙලා යනකම්
හැදෙන්න වෙලා යනකම් ඒ ටිකක් කරලා යනකම් අපිට බත් කප් දෙකක් ගෙනල්ලා දෙන අනිවාර්යෙන් මේ කනවා නම් මේ බත් කප් එකක් දෙන මොන කෑම කෑවත් බත් කප් එකක් දෙන ඕන එපා නම් එපා කියලා පුළුවන්. ඊට පස්සේ මේ අපිට දෙනවා මෙයාලා ගාව තියෙන මේ මාළු ටිකක් දෙනවා. මාළු කියන්නේ ව්‍යංජන කිම්චි මේ පලා වර්ගයක් තියෙන ඖෂධ පැලෑ ටික නාමුල් ඒව සෙට් එකක් තියෙන. තව මේ මොනවාරි ගෙඩි වර්ගයක් තියෙනවා. එජංගුක් දෙකයි සම්ගියත්තන් තුනක්. මොන සම්ගියත්තන් මොන එජංගුක් එක අසරින් එජංගුක් දෙකේ නම් තනිකර ඌරම තියෙන්නේ. මේකේ ඉන්නේ තනිකර කුකුලේ. මේකේ අතට බත් එනවා නම් මම මුකුත් දාලා නැහැ. මේකටත් නෑ. මයකට නම් බත් දාලා දෙන්න. මට බත් කප්පයක් දුන්නේ නැහැ. මගේ බත් ටික මේක ඇතුළට දාලා දෙන්න. ඔන්න ඉතින් අපි ඔක්කොම කාලේ ඉවරුණා. කාලේ ඉවර වෙලා අපේ මුදලාලි සල්ලි ගෙවලා එන ඔක්කොටම කීයද ගන්න? තමයි ගාන බෙදාගන්නේ. ඒෂියා මාර්ට් එකට යන්නේ ලංකාවේ කෑම තියෙන. ලංකාවේ ඒෂියා රටවල බංග්ලාදේශ අපි මේ කොරියාවේ ඉන්න සෙට් එක බංග්ලාදේශ ඉන්දුනීසියාවේ සෙට් එකේම කෑම තියෙන්නේ. කෑම කියන්නේ මිරිස් කුඩු 3-5ක් කුළු බඩු සෙට් එක. විශේෂ කෑම ටික. මේ තියෙන අපි මේ අපේ වැත්තට යනවා නම් මේ මාර්ට් එක ගන්න අතර තියෙන්නේ. ඔන්න පේන්නේ මාර්ට් එක. ඒතර අපි මාර්ට් එකෙන් බඩු අරගෙන ඇප් එකෙන් ටැක්සි එකක් දෙන්න නැත්නම් මෙන්න මෙතෙන්ට පයින් ඇවිල්ලා තමයි මේ ටැක්සි කාට හරි කතා කරලා යන්නේ. මෙතන හැම වෙලාවෙම ටැක්සි තියෙනවා. මේ රතු පාට තියෙන පින්චා කියලා. මේ පින්චා කියන්නේ හිස් ටැක්සි. ඒතර නිල් පාට LED එක තියෙනවා නම් කවුරු හරි ඒ ආක් කරපෙක. ඒ කියන්නේ කලින් ඇප් එකෙන් හරි මේ කොහරි තැනකට යන එක කියන ලොකේෂන් එක කවුරු හරි දාපුවම මෙතෙන්ට යන අරගන්න යන ටැක්සියක්. එහෙම නැත්නම් මේ කොළ පාටින් තියනවා නම් ඒකේ කවුරු හරි ටැක්සියේ කොහේ හරි තැනකට කවුරු හරි දාගෙන යන ටැක්සියක්. ඉතින් අරක පින්චා කියලා කියන්නේ හිස් වාහනයක් කියලා. මේක තමයි වයසක කොරියාවේ වයසක අංකල්ලාගේ ආච්චිලාගේ ජාතික වාහනය. මෙන්න මේක තමයි ඒෂියා මාර්ට් එක. මේක ඒෂියා මාර්ට් එකේ තියෙන මේ කට්ටියට ගන්න පුළුවන් රටවල් ටික තමයි තියෙන්නේ. මේ රටවල් වලට අදාළ කෑම තියෙනවා කියලා කියන්නේ වියට්නාම්, තායිලන්ඩ්, ශ්‍රී ලංකා, නේපාල්, ඉන්දුනීසියා. මේ උඩ තියෙන පාක් එක ඉවත් කර. දොර ඉවත් කර. මොරියෝ? මොරියෝ කියන්නේ නොමිලේව. අපි යන ලංකාවේ බියර් පිළිගන්නවා. හදන්න ඉවරයි. මෙන්න වැව් මාරු තෙප්පෙල ඉන්නවා, කොරළේ ඉන්නවා. මුන් මෙහෙම පණ පිටින් අරන් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මල්ව කෑලි කපලා අරන් යන්නත් පුළුවන්. කීක මාස වර්ග තියෙනවා. එළු මාස්, ඌරු මාස්, හරක් මාස්. එළවලු වර්ග සෙට් එක මෙතන තියෙන හාල් මැස්සෝ. මේ බොන්චි තියෙනවා, මෑකරල් තියෙනවා, බණ්ඩක්කා තියෙනවා, ගෝවා තියෙනවා, ලූණු. මේ තියෙන පොළ වර්ග සෙට් එකම තියෙනවා. බටු තියෙනවා. මේ පැත්තේ ෆිජි තියෙන්නේ යෝගට්, බීම වර්ග ටික. මේ පැත්තට වෙන්නේ ඉස්කාගාරය තියෙනවා. කොරියන් රා සෝජු බ්‍රෑන්ඩ් තියෙනවා. එහෙම නැත්නම් බියර් වර්ග තියෙනවා. ඒවා සෙට් එක මේ පැත්තේ තියෙනවා.
ය තව කරුවල් වැටෙන වෙන්නේ නැත. එක එක අයිස් වර්ග තියෙනවා. Aku mau kan? Kamu nih. Tapi yang mereka makan dari setengah gata. 이렇게 거를 그냥 두고 가. Mereka gata. Ini dari saya. 우리 잔에 너무 많이 마셨구나. 우리는 보려고 좀. 오늘 더 쉬는 거. Ais teh kan? Ais teh kan? Ais teh kan? Ah, මෙතන අවුල දෙනවා මේ. උන් අතෙන්ද යන්න නැතුව ටැක්සි පොට් එකට යන්න නැතුව ඇප් එකෙන් ටැක්සියක් දැම්මා. ඒත් අතරම ටැක්සියක් තමයි අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ ටැක්සි පොට් එකක් තියෙනවා. ඇප් එකෙන් දැම්මේ එතන ටැක්සියක් තමයි දැන් සෙට් උනේ. මෙහෙත් මේ බුර්කා ඇඳගත්තු සෙට් ඉන්නවා. අන්න එනවා අපේ ටැක්සිය. कंपनीට මෙහෙම කිලෝමීටර් 7ක දුරක් තියෙනවා. අපි ටවුන් එකට යනකොට අනිවාර්යයෙන්ම හයිවේ එක යන්න වෙනවා. හයිවේ එක දාලා තමයි හැමදාම යන්නේ. කොයි විදිහේ වෙන්නේ? ඔන්න ඉතින් ආවා අපි